හැම කොල්ලෙක්ම කුඩු ගහනවා අයිස් ගහනවා ගම්වල අහිංසක තරුණ තරුණියෝ අපේ දුප්පත් කෙල්ලන්ට රස්සාවක් කරන්න බැරි තැන ඇඟ රස්සාවක් කරන්න නැති තැන ඇඟ විකුණනවා ගාමන්ට් ටික වැහිලා ගාමන්ට් එකට ගිහලා කීයක් හරි හොයාගත්ත අද ඒකත් නතර වෙලා ගම්වල කසිප්පු ගංජා කුඩු ගන්න දෙයක් නැහැ මිනිස්සුන්ගේ දුරාචාරය හැමතැන මේ රටේ හාමුදුරුවෝ උන් තමයි මේ රට විනාශ කරන්නේ මේ රටේ කරුමයකට තමයි බුදුහාමුදුරුවෝ වැඩම කරලා තියෙන්නේ බුද්ධ ශාසනයක් තියෙන්නේ නිකා වශයෙන් බෙදිලා අර කුලේ අර නිකාය මේ කුලේ මේ නිකාය ඒ කුලේ ඒ නිකාය අරුගේ දානට මූ යන්නේ නැහැ මුගේ දානට ඌ යන්නේ නැහැ මේක දෙයක් බුද්ධ ශාසනය මේ වගේ එවුන් ඉන්න තැනකද උඹලා මට සිල් රකින්න කියන්නේ මුන් එක්ක කොහොමද යකෝ නිවන් දකින්නේ ලංකාවේ කොහෙද බුද්ධ ශාසනයක් තියෙන්නේ අම්මන්ගේ කාමභෝගී ජීවිත බුදුහාමුදුරුවෝ හැමදේම අතහැරලා සක්විති රජකම් අතහැරලා මැටි පාත්‍රය අතට අරගෙන කුලීන කුලහීන කියලා බලන්නේ නැතුව ගෙවල් ගානේ පින්නපාත වැඩලා ජීවත් වුණ අද මුන් මහාන වෙච්ච දවසේ ඉඳන් බලන්නේ පන්සලේ ඉන්න ගුරු හාමුදුරුවෝ මරන්නේ කොහොමද? උගේ දීපල ගන්නෙ කොහොමද? ඊළඟ බෙල්ල මිරිකන්නේ කොහොමද? වස දෙන්නේ කොහොමද? තණ්හාව ආසාව ගිහියන්ට වඩා පැවිද්දන්. ඉතින් මෙහෙ උරටක මම ඉන්නේ. මුන්ට කුණු හරපෙන් කියන්නේ තෝ මම කොහොමද කියන්නේ? තා මේ රටේ නායකයා මොකා වුණත් කමක් නැහැ. දැන් ඉන්න රනිල් උඹ වුණත් කමක් නැහැ. මේ රට හරියට හදපන්. උඹලගේ මේ අහිංසක මිනිසුන්ට බදු ගහලා ඒ බදු සල්ලි වලින් පොලිසිය නඩත්තු කරන්නේ. ඒ බදු සල්ලි වලින් හමුදාව ඔසනේ කරන්නේ හමුදාවට පඩි ගෙවන්නේ. රාජ්‍ය සේවයට පඩි ගෙවන්නේ. රනිල් උඹේ අම්මගේ තාත්තගේ බූදලෙන් ගෙනලා නෙමෙයි ඔය ගෙවන්නේ. තොපි ණයට ගත්තත් ඒ ණය සල්ලි දෙන්න ඕනේ කවුද? ඒ ණය සල්ලි දෙන්නත් ඕනේ මේ මිනිස්සුමයි. මේ අහිංසක මිනිස්සුමයි තවත් මැරෙන්න ඕනේ. අතෝ රනිල් උඹ කුලියට ගිහිල්ලා මේක ගෙවන්නේ නැහනේ. මහින්ද රාජපක්ෂ ගෙවන්නෙත් නැහැ. උඹලගේ ගෙවෙන සැප ජීවිත තව වැඩි වෙන නිසා අඩු වෙන්නෙත් නැහැ. උඹලා තුන් වේලම හොඳට කනවා. උඹලා ගෙවල් වලට ගෑස් අරවා මේවා අඩුවක් නැහැ. ණයට ගත්තු නිසා දැන් රටේ ප්‍රශ්න ටිකක් විසඳලා තියෙනවා. හැබැයි මේ රට මෙහෙම රටක් නෙවෙයි. සහල් පිට රටක් අපේ රටෙන් එංගලන්තයට පවා ණය දීපු රටක්. එහෙව් රටක් අද හිඟමනට දාලා බලන්න නිකන් චුට්ටක් කරවා මේවා දීලා එන පම්පෝරි ගහනවා. හරිද? ඒ නිසා හොඳට මතක තියාගන්න උඹලා මොන මඩ ගැහුවත් මේ රටට හරියමම් පාලකයෙක් කෙනකන් රාජාංගනේ හාමුදුරුවන්ගේ මේ කතාව නතර කරන්නේ. අපේ පාලකයා වැදගත් නැහැ. මේ රට කෑවේ පාලකයේ පූජකයේ තොපි. පාලකයාගේ සැපත වෙනුවෙන් පූජකයාගේ සැපත වෙනුවෙන් පාලකයා. මේ මහා පොළොවේ මම තොපේ සල්ලි වලට යට වෙන්නේ නැහැ. ඒක හොඳට මතක තියාගන්න. මොකා රජකම් කරත් අපිට ප්‍රශ්නයක් නැහැ. හරියට කරපාන. පන්සිල් රකින්න රටක්. බෞද්ධ රටක් වෙන්නේ එතකොට මේ හාමුදුරුවෝ අන්තරයුම් යන්න ඕනේ අරගල කරන්න. රටේ මිනිස්සු මහා පාරට බහින්න ඕනේ නැහැ. උඹලගේ වැඩේ හරියට කරපල්ලා. එතකොට පූජකයාගේ වැඩේ හරියට කරයි. පාලකයාගේ වැඩේ කරනකොට පූජකයාගේ වැඩේ හරියට කරයි. එහෙම රටක් හදන්න නැතුව මුන් මේ රට කාලා විනාශ කරලා දැන් එනවා රට ගැන කතා කරන්න.